සුබ දහවලක් ඔයාලා හැමෝටම දිස්නා පැෂන් මගේ YouTube page එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සුපුරුදු පරිදි ඔයාලගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හොඳට අවුව පායලා තියෙන දවසක් මට ඉතින් හිතුණා පොඩ්ඩක් මේ අවුව වැටිලා තියෙන වෙලාවේ පරිසරයේ සුන්දරත්වයත් ටිකක් පෙන්වන්න මේ විදිහට හොඳට අවුව වැටිලා ගස්වල මල් පිපිලා හරි ලස්සනට තියෙනවා. ඉතින් මට ටික දවසකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. මාව හිටපු ගමන් අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වෙන්න සිද්ධ වුණා. ඉතින් අන්තිමට සර්ජරි එකකුත් කරලා දැන් සුවාතට හැරමින් පවතිනවා. ඉතින් මම ගොඩාක් ආස කරන මැහුම් ව්‍යාපාරය මගේ මැහුම් දැනුම මම ඔයාලට අරගෙන එන්න තීරණය කරා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ කලිසමකට බොක්ස් පොකට් එකක් අල්ලගන්න විදිහ. මේ පොකට් එක හදාගන්න විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මෙන්න මේ විදිහට බ්ලොක් එකක් මම හදාගෙන තියෙනවා මේ බොක්ස් පොකට් එකට. මේක හදාගන්න අපි මේකේ පළල විදිහට අඟල් 5යි උස අඟල් 6ක ප්‍රමාණයක කොටුවක් ඇඳගන්න. පැහැදිලිව බලන්න. මම ඔයාලට පැහැදිලිවම පෙන්නන්නම්. මේ විදිහට කොටුවක් ඇඳගෙන ඒකේ දෙපසට අඟල් 1 බැගින් මේ වගේ තීරු දෙකක් ඇඳගන්න. දෙපසට අඟල් 2 බැගින් තීරු දෙකක් ඇඳගෙන තව අඟල් භාගයක තීරුවක් මේ විදිහට වටේට ඇඳගන්න. අපි ඇඳුමකට අමතර මැහුම් වාසි සඳහා අඟල් භාගයක් තියනවා වගේ මේකත් වටේටම අඟල් භාගේ තියාගන්න. මෙහෙම පහලටත් අඟල ඇඳලා මේ විදිහට අඟල් භාගයක් වටේට තියාගන්න. මේ විදිහට නවලා මේක හරි ගස්ස ගත්තාම තමයි අපට බොක්ස් එකක් විදිහට මේ පොකට් එක එන්නේ. මේ විදිහට අරගෙන මේ තියෙන විදිහටම ඇඳගන්න. මේකේ ඔයාලට පොඩි සයිස් එකක් ඕන නම් පොඩි පොකට් එකක් හදාගන්න ඕනේ නම් අපි පළල අඟල් 3ක් මේ මං හදාගත්ත පොඩි පොකට් එකක් තමයි. ලොකු පොකට් එකයි පොඩි පොකට් එකයි. මේ පොඩි පොකට් එකට අඟල් 3ක් පළල අඟල් 3මාරක් විතර උසට මේ වගේ කොටුවක් ඇඳගෙන දැන් අපි ලොකු පොකට් එකට අඟල තිබ්බා. මේකේ 3 කාල වගේ තියන්න. අඟලට ටිකක් අඩුවෙන් මේ විදිහට මේ දෙපසට තියන්න. මේ විදිහට තියලා ඒකෙත් අඟල් කාලක් හෝ භාගයක් උනත් කමක් නැහැ. අඟල් කාල තියලා ඉරලා මේ වගේ ඇඳගන්න. මේ තියෙන්නේ මම මේ බ්ලොක් එක රෙදි කොටසක පිටපත් කරගත්තා. දැන් අපි මේ පොකට් එක හදන විදිහ බලමු. මේ විදිහට මේක මේ රෙදි කොටසේ ඇඳගෙන මේකේ අපි දැන් බොක්ස් එක හදාගන්න. මේකේ මේ පොකට් එකේ මුල්ල මේ විදිහට අරගෙන මෙහෙම නවා ගන්න ඕනි. මේ විදිහට නවාගෙන මේක සික්සැක් විදිහට මැහුමක් තමයි එන්නේ. මේ මුළු දෙකම මෙන්න මේ පෙන්නන ආකාරයට මෙහෙම නමාගෙන මේක සික්සැක් විදිහට මහ ගන්න ඕනේ. ඔයගොල්ලන්ට මේ ඉරි ඇඳගත්තාම මේක වරදින් නැතුව මහ ගන්න පුළුවන්. මේ විදිහට මේ රේඛා ටික සේරම ඇඳගෙන මේ කොන් දෙපැත්ත මේ විදිහට මහ ගන්න. මම ඔයාලට ඒක මහන විදිහ පෙන්නන්නම්. මේ විදිහට මහ ගත්තාම තමයි එතන මුල්ල බොක්ස් එකක් විදිහට
හැදෙන්නේ. හොඳට බලන්න. මේ විදිහට මහගත්තාම වරදින්නේ නැහැ. නවා ගන්නකොට හරිම පහසුයි. මම ඔයාලට පෙන්වන්නම් දැන් ඒක මෙහෙම අපි නවාගත්ත කොටස මහගන්නේ කොහොමද කියලා. මේ විදිහට ඒ සික්සැක් ආකාරයට මෙහෙම නවාගෙන මේක මහගන්නවා. ඉතින් හොඳට බලන්න මේක හරියට ඇඳගත්තොත් මහන්න මේ හදාගන්න හරිම ලේසි. මේකේ මේ වගේ ඒ මුළු දෙක ඒ විදිහට මේ ගත්තාම අපට ඒ මුල්ල හදාගන්න හරිම පහසුවෙන් පුළුවන්. මේක මේ වෙනස් අතට මහන්න යන්න එපා. එතකොට මුල්ලක් හැදෙන්නේ නැහැ. ඒක වරදිනවා. මේ බ්ලොක් එක ඒ විදිහටම ඇඳගෙන මේ මුළු දෙක මේ විදිහට මහගන්න. ඊට පස්සේ මහලා ඉවර වෙලා ඒකේ අපි වැඩිපුර තියෙන කොටස් මෙහෙම කපලා ඉවත් කරන්න ඕනේ. නැත්තම් අපට මේ මුල්ල හරවනකොට මේ හරියට එන්නේ නැහැ. මෙහෙම වැඩිපුර තියෙන කොටස් කපලා ඉවත් කරලා කට් මාක් දාගන්න ඕනි. එතකොට හරි ලස්සනට මුල්ල එනවා. හොඳට බලා ගන්න ආධුනික අය මැහුම් වලට ඔයා ආධුනිකයි නම් ඔයා ඉගෙන ගන්න කැමති නම් හරියටම නිවැරදිවම හැමදේම ඉගෙන ගන්න. එතකොට වරදින්නේ නැහැ. හරිම ලේසි. නිවැරදිව හැමදේම ඉගෙන ගත්තාම ඉතින් මේ විදිහට කට් මාක් දාලා ඉරලා මේකේ මේ මුළු දෙක මේ විදිහට අනිත් පැත්තට හරවලා තියලා මේක අයන් කරන්න ඕනි. මේ විදිහට තමයි එන්නේ. මේක ගොඩක් ලස්සන වෙන්න නම් මේක හොඳට නවලා අයන් කරන්න ඕනි. මං අයන් කරපු එක පෙන්නන්නම්. මේ මන් ගෙනාවේ දැන් මේක අයන් කරලා මෙන්න මෙහෙම ඒ අඟල ගත්ත දෙක තමයි එක පිටයක නැමෙන්නේ. එක පිටයක නැවිලා අඟල් භාගයක් තිබ්බ කොටස උඩට හිටින්න නමා ගන්න. ඉතින් මේ වගේ හදාගත්ත පොකට් එකක් දාලා මහපු කාගෝ පෑන්ට් එකක් තමයි මේ තියෙන්නේ. මේ වගේ තව ලස්සන මේ ඇඳුම් තියෙනවා. මම මේ මහපු ඇඳුම් දෙකක් පෙන්නන්නම්. මේක ඔයාලට නම් නෙවෙයි, ඔයාලගේ අම්මලට, නැන්දලට, ආච්චිලට එහෙම මේ වගේ ගවුම් ගොඩක් ගැලපෙනවා. ඉතින් මේක ප්‍රින්සස් ලයින් ගවුමක්. ඔයාලටත් පුළුවන් මට කියලා ඔයාලගේ ආච්චිට, අම්මට, එහෙම නැත්නම් නැන්දට මේ වගේ ගවුමක් මහලා දෙන්න. මේ වගේ තව ස්කර්ට් තියෙනවා. ස්කර්ට් බ්ලවුස් ඒ වගේ දේවල් වලට ආස නම් අම්මට, ආච්චිට මහලා දෙන්න. මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මට පුළුවන් ඔයාලට ඒව හොඳට මහලා දෙන්න. අවශ්‍ය අය ඉන්නවා නම් කියන්න. ඉතින් මගේ වීඩියෝ එක ගොඩාක් දිග වැඩි වුණාද මන්දා. ඉතින් ඔයාලට කුමක් හෝ දැනුමක් ලැබෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මට ලයික් කරන්න. ඔයාලට දෙයක් දැනගන්න අවශ්‍ය නම් මට
කමෙන්ට් කරන්න, මැසේජ් කරන්න. ඉතින් මාව ෆලෝ කරලා තියාගන්න. ඊට පස්සේ එතකොට පුළුවන් මට මන් දාන වීඩියෝ ඔයාලට බලන්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ඔයාලගෙත් හැමදේම සුබ වෙන්න කියලා මං මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙන්නම්. සුබ දවසක්.